අයිබෝවන් අද අපි කතා කරනවා CSF full report එකක් කොහොමද කියවන්නේ කියලා. ඒතකොට අපේ CNS system එකේ parenchyma එක සහ meninges පිළිලා තියෙනවා. ඒතකොට CNS parenchyma කියන්නේ brain එක සහ spinal cord එක තමයි ඇත්තේ. ඒතකොට CNS parenchyma එකේ මොනතම් brain එකේ සහ spinal cord එකේ ආරක්ෂාව තමයි CNS meninges පිළිලා තියෙන්නේ. කියන්නේ brain එකේ සහ spinal cord එකේ ආරක්ෂාවට ඊට පිටතින් තියෙනවා පයාමට arachnoid matter සහ dura matter කියලා මෙනින්ජි පටල තුන. ඔන්න ඔය මෙනින්ජි පටල යම්කිසි පැතොජන් එකකින් වෛරස් එකක් වෙන්න පුළුවන්, බැක්ටීරියා එකක් වෙන්න පුළුවන්, ෆංගස් එකක් වෙන්න පුළුවන්. මොකකින් හරි ආසාදනය වුණොත් අන්න අපි ඒකට කියනවා මෙනින්ජයිටිස් තත්ත්වයක් කියලා. මෙන්න මේ මෙනින්ජයිටිස් වලදී විශේෂයෙන්ම අපි හඳුනා ගන්න කරන පරීක්ෂණය තමයි මේ CSF full report එක ලබා ගන්න. ඒකට CSF full report එකකින් අපිට පුළුවන් මේ මෙනින්ජි පටල ආසාදනය වෙලා තියෙන්නේ බැක්ටීරියාවකින්ද වෛරස් එකකින්ද කියලා හඳුනා ගන්න. අන්නේ කොහොමද කරන්නේ කියලා එක තමයි මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ තත්ත්වය ඇති වෙන්නේ කියලා. මේ ඇති වෙන මෙනින්ජයිටිස් තත්ත්වයේ ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි acute අවස්ථා, අනිත් එක තමයි chronic අවස්ථා. acute අවස්ථාවේ අවස්ථා දෙකක් තියෙනවා. බැක්ටීරියා වලින් ඇති වෙන මෙනින්ජයිටිස් අවස්ථාව, අනිත් එක තමයි වෛරස් වලින් ඇති වෙන මෙනින්ජයිටිස් අවස්ථාව. අනිත් එක තමයි chronic අවස්ථාව. chronic අවස්ථාව ඇති වෙන්නේ මෙනින්ජයිටිස් තත්ත්වය ඇති වෙන්නේ මෙන්න මේ tuberculosis කියන බැක්ටීරියාව සහ ක්‍රිප්ටෝගා කියන ෆංගස් එක නිසා. ඉතින් බලමු අපි මේ CSF fluid එක ගන්නේ ලම්බු පන්ති ප්‍රොසීඩර් එක හරහා. ඒ කියන්නේ කොඳු වැට පෙළ විදලා වතුර ගන්නවා කියලා කියන්නේ සාමාන්‍ය විවාහයේදී එහෙම හඳුන්වන්නේ. ඒකට කොඳු වැට පෙළ හරහා අපි CSF fluid එක ගන්නවා. මේ subarachnoid space එකේ තමයි CSF තියෙන්නේ. මේක අපි sterility maintain කරගෙන ප්‍රොසීඩර් එකක්. ඒකට මේ ගන්න ෆ්ලුයිඩ් එක අපි ඇනලයිස් කරන්නේ මෙන්න මේ සාරාජික හරහා. ඉතින් අපි ඉස්සෙල්ලාම ගන්නවා මේ ගන්න ෆ්ලුයිඩ් එකේ අපියරන්ස් එක මොනවා වගේද කියලා බලමු. එතකොට අපියරන්ස් එක සාමාන්‍යයෙන් නෝමල් කෙනෙක්ගේ නම් මේක ක්ලියර් අපියරන්ස් එකක් තියෙනවා. වතුර වගේ පැහැදිලි. එතකොට ක්ලියර් අපියරන්ස් එකක් තමයි තියෙන්නේ වතුර වගේ පැහැදිලි. ඉතින් මේකට මොකක් හරි විදිහක බැක්ටීරියාවක් ඇතුළලා තිබුණොත් ඒගොල්ලෝ පිරුලන්ස් හදන. ඒ කියන්නේ පස් එකතු වෙනවා. මේ පස් එකතු වෙන එකත් එක්ක මෙන්න මේ clear appearance එක නැති වෙලා ගියම මේක cloudy appearance එකක් එහෙම නැත්නම් turbulent appearance එකක් turbid appearance එකක් එන්න පුළුවන්. ඒකට මෙන්න මේ clear appearance එක නැති වෙලා එක ගොඩාක් වෙලාවට මෙන්න මේ බැක්ටීරියාවක් නිසා තමයි ඇති වෙලා තියෙන්නේ. ඒකට වෛරස් එකක් නම් හේතු වෙලා තියෙන මේ meningitis තත්ත්වය ඇති කරන්න ඒක අනිවාර්යයෙන්ම මේක appearance එක clear. සාමාන්‍ය කෙනෙක් වගේ තියෙන appearance එකක් තමයි තියෙන්නේ. සමහර වෙලාවට turbid වගේ පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි මේක chronic meningitis තත්ත්වයක් නම් අනිවාර්යයෙන්ම මේ cloudy appearance එකක් තියෙනවා. ඒ වගේම මේ ගන්න fluid එක අපි පොඩ්ඩක් sediment වෙන්න තිබ්බොත් එහෙම මෙන්න මේ විදිහට මේක ඇති වෙනවා. මෙන්න මේ cobweb appearance එක. ඒ කියන්නේ නිකන් මොකුළු දැලක් වගේ බඳිනවා වගේ appearance එකක් දැක් ගන්න පුළුවන්. සමහර මේකට ඉදි කුඹමලක් වගේ මොකුළු දැලක් වගේ appearance එකක් දැක් ගන්න පුළුවන්. මේක විශේෂ අවස්ථාවක්. එතකොට අපි CSF ප්‍රෙෂර් එක ගත්තොත් සාමාන්‍ය කෙනෙක්ගේ CSF ප්‍රෙෂර් එක 60 150ක් වගේ අගයක තියෙනවා. ජල සෙන්ටිමීටර් 150 60ක් වගේ අතරක තමයි තියෙන්නේ. බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් එකදී මේක ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ 150ට වඩා ටිකක් වැඩි වෙන්න පුළුවන්. 180ක් වගේ අගයක් ගන්න පුළුවන්. හැබැයි මේක වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වය නම් අනිවාර්යයෙන් මේක 200ක වගේ අගයකට වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. මේක chronic තත්ත්වය නම් chronic meningitis තත්ත්වය නම් අනිවාර්යයෙන්ම ගොඩාක් වැඩි වෙනවා. ඒ කියන්නේ 300ක් වගේ අගයකට යන්න පුළුවන් ජල සෙන්ටිමීටර්. ඒ කියන්නේ CSF ප්‍රෙෂර් එක මේ ගොඩාක් වැඩි නම් ඒක chronic තත්ත්වයක් වෙන්න පුළුවන්. අපි බලමු cells ගත්තාම සාමාන්‍ය කෙනෙක්ගේ ඔය lymphocyte වගේ ඒවා තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ලිම්ෆෝසයිට් තියෙනවා පුළුවන් 3-4. මේක normal අවස්ථාව. එතකොට කිසිම වෙලාවක නියුට්‍රොෆිල් තියෙන්න බෑ. නියුට්‍රොෆිල් එකක් හරි තියෙනවා නම් ඒක ඇබ්නෝමල් තත්ත්වයක්. ගොඩාක් වෙලාවට නියුට්‍රොෆිල් එන්නේ මෙන්න මේ බැක්ටීරියල් මෙනින්ජයිටිස් වලදී. එතකොට නියුට්‍රොෆිල් කවුන්ට් එක නියුට්‍රොෆිල් වැඩි වෙනවා අසාමාන්‍ය විදිහට බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකේ. මේක සාමාන්‍යයෙන් 10ක් 10000ක් වගේ ප්‍රමාණයක 10ක් 10000ක් වගේ ප්‍රමාණයක. ඒ කියන්නේ මයික්‍රොලීටර් එක තියෙන නියුට්‍රොෆිල් කවුන්ට් එක අසාමාන්‍ය විදිහට වැඩි වෙන්න පුළුවන් බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකකට. හැබැයි වෛරස් මෙනින්ජයිටිස් වලදී වැඩි වෙන්නේ
නියුට්‍රොෆිල් වැඩි වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් වැඩි වෙන්නේ ලිම්ෆොසයිට්. සාමාන්‍ය ලිම්ෆොසයිට් 10ත් 100ත් අතර ප්‍රමාණයකින් වැඩි වෙනවා මයික්‍රෝලීටර් එක තියෙන ලිම්ෆොසයිට් ප්‍රමාණය. අන්න ඒක නිසා තමයි අපි මේ වෛරල් මෙනින්ජයිටිස් වලට ලිම්ෆොසයිටික් මෙනින්ජයිටිස් කියලා කියන්නේ. ඇයි ඒ ලිම්ෆොසයිට් ප්‍රමාණය තමයි වැඩි වෙන වෛරස් මෙනින්ජයිටිස් වලට. එතකොට මේක ක්‍රොනික් අවස්ථාවක් නම් ක්‍රොනික් මෙනින්ජයිටිස් නම් ඒත් වැඩි වෙන්නේ ලිම්ෆොසයිට්ම තමයි. ක්‍රොනික් මෙනින්ජයිටිස් ඇති කරන්නේ මොනවද? බැක්ටීරියා සහ ෆංගස්. එතකොට මේ වැඩි වෙන ලිම්ෆොසයිට් ප්‍රමාණය සාමාන්‍යයෙන් 100ත් 1000ත් අතර ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන් මයික්‍රෝලීටර් එක තියෙන ලිම්ෆොසයිට් ප්‍රමාණය. එතකොට ඒ වුණාට වැඩි වෙන්නේ ලිම්ෆොසයිට්. ක්‍රොනික් තත්ත්වයක් ඇති වෙන්න හේතු වෙනවා කියලා කිව්වේ බැක්ටීරියා හෝ ෆංගස්. හැබැයි වැඩි වෙනවා ලිම්ෆොසයිට්. සාමාන්‍ය ලිම්ෆොසයිට් වැඩි වෙන්නේ වෛරල් මෙනින්ජයිටිස් තත්ත්වයකදී. එතකොට ගොඩාක් වැඩි නම් ඒක ක්‍රොනික් අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට ප්‍රෝටීන් ගත්තාම සාමාන්‍ය කෙනෙක්ගේ නෝමල් කෙනෙක්ගේ ප්‍රෝටීන් 15ත් 45ත් අතර ප්‍රමාණයක් තියෙනවා මිලිග්‍රෑම් per ඩෙසිලීටර්. ඩෙසිලීටර් එකේ තියෙන මිලිග්‍රෑම් ප්‍රමාණය 15ත් 45ත් අතර තියෙනවා නම් ඒක සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන ප්‍රමාණය. මේක බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් නම් මේක සාමාන්‍යයෙන් වැඩි වෙනවා. මෙන්න මේ 50ත් මිලිග්‍රෑම් per ඩෙසිලීටර්. මෙන්න මේ අගයට වඩා වැඩි වෙනවා. හේතුව තමයි බැක්ටීරියා වල තියෙනවා සෛල බිත්තිය. එතකොට CSF වල බැක්ටීරියා වර්ධනය වෙනකොට මේ බැක්ටීරියා වල තියෙන සෛල බිත්තියේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළ යනවා. එතකොට CSF වල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය කොහොමද ඉහළ යනවා. එතකොට CSF වල ප්‍රෝටීන් වැඩි කියන්නේ අනිවාර්යයෙන් මේක මොකද්ද? බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එක. ඒ කියන්නේ සෛල බිත්ති තියෙන තත්ත්වයක්. එතකොට වෛරස් වල එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ වෛරස් වල මේ ප්‍රෝටීන් සාමාන්‍යයෙන් මෙන්න මේ සාමාන්‍ය අගයේ 45 15ත් අතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට ක්‍රොනික් අවස්ථාවකද මොකද වෙන්නේ? වැඩි වෙලා තියෙන මොකද? ක්‍රොනික් අවස්ථාවේ ඇති වෙන්නේ බැක්ටීරියා වලින් සහ ෆංගස් වලින්. බැක්ටීරියා සහ ෆංගස් කියන දෙකේම මොකද වෙන්නේ? සෛල බිත්ති තියෙනවා. සෛල බිත්ති වල ප්‍රෝටීන් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝගේ CSF එකේ ප්‍රෝටීන් බලපුවම ප්‍රෝටීන් වැඩි. ග්ලූකෝස් ගත්තාම සාමාන්‍යයෙන් ග්ලූකෝස් තියෙනවා 50 80 මිලිග්‍රෑම් per ඩෙසිලීටර් අගයක් සාමාන්‍ය කෙනෙක්. එතකොට මේක නෝමල් කියලා ගන්නවා. මේ බැක්ටීරියාවක් නම් ඇතුල් වෙලා තියෙන මේ CSF ෆ්ලොයිඩ් එකට අන්න මෙයා මේ ග්ලූකෝස් පරිභෝජනය කරලා තමයි යාගේ වර්ධනය සහ පරිවර්තන ක්‍රියාවන් සිදු කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ තියෙන ග්ලූකෝස් මෙයා පරිභෝජනය කරන නිසා මේක සාමාන්‍යයෙන් 40 මිලිග්‍රෑම් per ඩෙසිලීටර් වලටත් වඩා අඩු වෙනවා. එතකොට බැක්ටීරියාවල් නම් තියෙන අනිවාර්යයෙන්ම CSF ෆ්ලොයිඩ් එකේ ග්ලූකෝස් අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට හඳුනා ගන්න පුළුවන් මේක බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක්ද එහෙම නැත්නම් වෛරල් ඉන්ෆෙක්ෂන් එකක්. වෛරල් වල ගුණණයට ග්ලූකෝස් වල බලපෑමක් නැහැ. එයා මේ ග්ලූකෝස් වල වෙනසක් ඇති කරන්නේ නැහැ CSF ෆ්ලොයිඩ් එකේදී. එතකොට ක්‍රොනික් අවස්ථාවකදී මොකද වෙන්නේ? එයාලා වැදගත් වෙනවා කිව්ව බැක්ටීරියා සහ ෆංගස් එයාලා මේ ග්ලූකෝස් භාවිතා කරනවා. ඒක නිසා මේ ක්‍රොනික් අවස්ථාවකදී ග්ලූකෝස් මොකද වෙන්නේ? සාමාන්‍ය අගයට වඩා කියන්නේ 50ත් 80ටත් වඩා අඩු වෙන. කියන්නේ 40ටත් වඩා මේක අඩු වෙන්න පුළුවන්. ඩෙසිලීටර් එකේ තියෙන මිලිග්‍රෑම් ප්‍රමාණය. එතකොට අපි බැක්ටීරියොලොජි කියන්නේ මේක අපි කල්චර් ABS වලට යනවා. මේ CSF ෆ්ලොයිඩ් එක අපි සයිටොලොජි වලට යනවා. ඊට පස්සේ වෛරොලොජි වලට යනවා. රිපෝට් එක කරනවා. ඊට පස්සේ කල්චර් ABS එකක් කරනවා. කල්චර් ABS එක කරන්නේ මොකක් හරි බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් කියලා බලන්න. එතකොට සාමාන්‍ය කෙනෙක් මේක නෙගටිව්. නෙගටිව් වගේක් තියෙනවා. එතකොට කිසිම පැතොජෙනයක් නැහැ. සාමාන්‍ය කෙනෙක් CSF ෆ්ලොයිඩ් එක කියන්නේ ස්ටෙරයිල් ෆ්ලොයිඩ් එකක්. එතකොට මේක බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් නම් අන්න ඉන්න බැක්ටීරියා වර්ගය මොකක්ද කියලා දැන් පොසිටිව් වෙනවා. yes බැක්ටීරියා එකක් ඉන්නවා. ඒක ග්‍රෑම් නෙගටිව් වෙන්නත් පුළුවන්, ග්‍රෑම් පොසිටිව් වෙන්නත් පුළුවන්. මෙන්න මේ ග්‍රෑම් නෙගටිව් පොසිටිව් දෙන්නගෙන් ග්‍රෑම් පොසිටිව් එක් වෙනවට වඩා මෙන්න මේ ග්‍රෑම් නෙගටිව් බැක්ටීරියා නිසා ඇති වෙන මෙනින්ජයිටිස් තත්ත්වය ටිකක් බරපතලයි. ඒතකොට ගොඩාක් කම්ප්ලිකේෂන් එනවා මෙන්න මේ ග්‍රෑම් නෙගටිව් බැක්ටීරියා නිසා. ඒතකොට මේ පොසිටිව් වෙන්න පුළුවන් බැක්ටීරියා වර්ග තමයි ස්ට්‍රෙප්ටෝකොකස්. විශේෂයෙන්ම ඔය මාස දෙකකට වඩා අඩු දරුවන්ට හැදෙනවා. එතකොට මාස දෙකක් අවුරුදු 3ක් වගේ අතර ඇයට හැදෙනවා නියුමෝකොක මෙනින්ජයිටිස්. එතකොට අවුරුදු 3ත් අවුරුදු 20ත් අතර ඇයට හැදෙන්නේ මෙනින්ගෝකොකල් මෙනින්ජයිටිස්. එතකොට අවුරුදු 20ට වඩා ඇයට සාමාන්‍යයෙන් ඔය නියුමෝකොකල් මෙනින්ජයිටිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඔන්න බැක්ටීරියා වර්ගය අපිට හඳුනා ගන්න පුළුවන් ඇන්ටිබයොටික් සෙන්සිටිවිටි ටෙස්ට් එක කරලා.
ඊට පස්සේ වෛරස් එකකදී නම් මෙන්න මේ විදිහට මේක නෙගටිව් වෙනවා. එතකොට නෙගටිව් බැක්ටීරියාවක් නැහැ. ඒ කියන්නේ මේක ඇසෙප්ටික්. අන්න ඒක නිසා අපි මෙන්න මේ බැක්ටීරියල් නැති ඒ කියන්නේ වෛරස් නිසා ඇතිවෙච්ච මෙන්න මේ මෙනින්ජයිටිස් තත්ත්වය අපි ඇසෙප්ටික් මෙනින්ජයිටිස් කියලා හඳුන්වනවා. එතකොට වෛරස් මෙනින්ජයිටිස් වලට අපි වෛරල් මෙනින්ජයිටිස් කියලා කියනවා, ලිම්ෆෝසයිටික් මෙනින්ජයිටිස් කියලා කියනවා, ඇසෙප්ටික් මෙනින්ජයිටිස් කියලා කියනවා. එතකොට වෛරල් මෙනින්ජයිටිස් එකට ලිම්ෆෝසයිටික් මෙනින්ජයිටිස් කියන්නේ වෛරල් ඉන්ෆෙක්ෂන් එකේදී ලිම්ෆෝසයිට් ප්‍රමාණය වැඩි වෙන නිසා. එතකොට ඇසෙප්ටික් මෙනින්ජයිටිස් කියලා කියන්නේ කාල්සිය වේස්ට් එකක් කරපුවාම මේක නෙගටිව් වෙන නිසා. එතකොට අපි ක්‍රොනික් අවස්ථාවකදී නම් මෙන්න මේ කාල්සිය කරපුවාම අපිට ඉන්න බැක්ටීරියාව හඳුනා ගන්න පුළුවන් පොසිටිව් වෙනවා මේක. ඒ ඇසිඩ් ෆාස්ට් බැසිලස් එක ටියුබර්කියුලස් කියන්නේ ඇසිඩ් ෆාස්ට් බැසිලස් එක. අපේ ටියුබර්කියුලෝසිස් ඒ කියන්නේ ෂෙයර් වගේ ඇති වෙන්න වැදගත් වෙන බැක්ටීරියාව. ඔන්න ඔය විදිහට තමයි අපි CSF ෆ්ලුයිඩ් එක ඇනලයිස් කරන්නේ. එතකොට ප්‍රධාන සංරචක තියෙනවා මෙන්න මේ දේවල්. අපියරන්ස් එක, CSF ප්‍රෙෂර් එක, cells, protein, glucose, bacteriology එකක් කරලා බලනවා. කල්චර් බේස් එකක් කරලා බලනවා. මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයගොල්ලන්ට බලන්න තේරෙනවා. බලපු ගමන් පේනවා protein ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ බැක්ටීරියා එහෙම නැත්නම් පයෝජෙනික් මෙනින්ජයිටිස් තත්ත්වයක්. එතකොට ග්ලූකෝස් ප්‍රමාණය අඩු වෙනවා නම් අන්න ඒක බැක්ටීරියොලොජි. ඒ කියන්නේ පයෝජෙනික් මෙනින්ජයිටිස් තත්ත්වය. අපේ තියෙන නියුට්‍රොෆිල් කවුන්ට් එක අසාමාන්‍ය විදිහට වැඩි වෙනවා නම් ඒක බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් නා ලිම්ෆෝසයිට් නම් වැඩිලා තියෙන්නේ. ඒක වෛරල් මෙනින්ජයිටිස් තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ක්‍රොනික් මෙනින්ජයිටිස් තත්ත්වයක් වෙන්නත් පුළුවන්. එතකොට සාමාන්‍ය ප්‍රමාණයේ ලිම්ෆෝසයිට් වැඩි වෙලා ග්ලූකෝස් සහ ප්‍රෝටීන් නෝමල් නම් ඒක අනිවාර්යයෙන්ම වෛරල් මෙනින්ජයිටිස් තත්ත්වයක්. එතකොට ලිම්ෆෝසයිට් ප්‍රමාණය වැඩි වෙලා අසාමාන්‍ය විදිහට වැඩි වෙලා ග්ලූකෝස් අඩු වෙලා ප්‍රෝටීන් වැඩි වෙලා ලිම්ෆෝසයිට් අසාමාන්‍ය විදිහට වැඩි වෙලා ග්ලූකෝස් අඩු වෙලා කියන්නේ ග්ලූකෝස් පරිභෝජනය කරලා තියෙනවා. ප්‍රෝටීන් වැඩි වෙලා කියන්නේ සෛලවික් සහිත මොකක් හරි මයික්‍රෝ ඕගනිසම් එකක් ඉන්නවා. අන්න ඒක එහෙනම් අනිවාර්යයෙන්ම ක්‍රොනික් මෙනින්ජයිටිස් තත්ත්වයක්. මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති. මේක තමයි අපි CSF ෆෝල් රිපෝට් එක ඇනලයිස් කරන සරලම ක්‍රමය. ඉතින් අපි බලමු ඉස්සරහට මේ වගේ තවත් ටික සංකීර්ණ ඒ වගේම ටික වැදගත් මෙඩිකල් රිපෝට් කොහොමද කියවන්නේ කියලා.